කිසිම මිනිස් මැදිහත්වීමක් නැතුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා මුළු ඇමරිකාව සහ යුරෝපයේම විනාඩි 30ක් ඇතුළත සුන්නත් දෝලි කරලා දාන්න පුළුවන් ලෝක විනාශයේ යන්ත්‍රයක් අදටත් මේ ලෝකයේ ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා කියලා මම කිව්වොත් ඔයාලා ඒක විශ්වාස කරනවද? මේක හොලිවුඩ් සිනමා පටයක දර්ශනයක් නෙවෙයි. රුසියාවේ යූරල් කඳුකරයේ අතිශය ගැඹුරු රහසිගත බංකරයක සැඟවිලා තියෙන ලෝකයේම බියෙන් සලිත කරවන සැබෑ හමුදා තාක්ෂණයක්. බටහිර ඔත්තු සේවා මේකට කියන්නේ ඩෙඩ් හෑන්ඩ් එහෙම නැත්නම් මලවුන්ගේ අත කියලා. රුසියානු නිලනාමයෙන් මේක හඳුන්වන්නේ පෙරිමීටර් සිස්ටම් නමින්. මේ අනුව මුළු රුසියානු රජයම සහ හමුදා නායකත්වයම සතුරු ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියත් සතුරාගෙන් පලි ගැනීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික මිසයිල් දහස් ගණනක් මුදා හරින මේ බිහිසුණු න්‍යෂ්ටික පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ඩෙඩ් හෑන්ඩ් පද්ධතිය ගැන ගැඹුරින් කතා කරමු. එක්දස් 980 දශකය එනම් ලෝක ඉතිහාසයේ දරුණුම සීතල යුද්ධය පැවති කාලවකවානුවයි. සෝවියට් දේශයේ යුද සැපයුම්කරුවන් ඒ වෙනකොට විශාල බියකින් පසු වුණා. ඔහුන් නිතරම කල්පනා කරේ යම් හේකින් ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් දේශයට එරෙහිව හදිසි දරුණු පළමු න්‍යෂ්ටික ප්‍රහාරය එහෙමත් නැත්නම් ෆර්ස්ට් ස්ට්‍රයික් එක එල්ල කළහොත් කුමක් සිදු වේද යන්නයි. විශේෂයෙන්ම මොස්කව් නුවර ක්‍රේම්ලිනයට එල්ලවන ප්‍රහාරයකින් රුසියාවේ ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු සමස්ත ඉහළ හමුදා නායකත්වයම එක ක්ෂණයකින් අළු වෙලා ගියොත් ඇමරිකාවෙන් පලිගන්න නියෝග දෙන්න කිසිම මිනිසෙක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම වුණොත් සතුරා ජයග්‍රහණය කරනවා. ඉතින් මේ තිබ්බ බය නිසාම තමයි සෝවියට් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් එකතු වෙලා අතිශය බිහිසුණු එහෙත් ඔවුන්ගේ පැත්තෙන් බැලුව විට ඉතාමත් තර්කානුකූල විසඳුමක් නිර්මාණය කළේ. ඒ තමයි ස්වයංක්‍රීයව අණදෙන න්‍යෂ්ටික පද්ධතිය හෙවත් පෙරිමීටරය. මේ පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණේ 1985 වර්ෂයේදී. මෙහි ඇති විශේෂත්වය තමයි රුසියානු රජය සම්පූර්ණයෙන්ම නැති වී ගියත් සතුරාට කෙසේවත් බේරීමට ඉඩ නොදී රුසියාව සතු සමස්ත න්‍යෂ්ටික ගබඩාවම සතුරා වෙත ස්වයංක්‍රීයව මුදා හැරීමට සහතික කිරීමයි. 2011 වර්ෂයේදී රුසියානු කර්නල් ජෙනරල් සර්ජි කරකෙව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මේ පද්ධතිය පසුගිය වසර 20 තිස්සේ තවදුරටත් නවීකරණය කර ඇති බවත් මෙයට විනාඩි 30ක් ඇතුළත ඇමරිකාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමිය හැකි බවයි. මෙහි ඇති භයානකම තියෙන්නේ මෙහි ඇති සරල බව සහ ස්වයංක්‍රීය තාක්ෂණය තුලයි. දේශපාලන හෝ යුද අර්බුදකාරී අවස්ථාවකදී රුසියාවේ මේ ඉහළ නායකත්වයේ විසින් මේ පද්ධතිය මුලින්ම සක්‍රිය කරනු ලබනවා. ඉන්පසු මේ පද්ධතිය ඩිජිටල් මුරකරුවෙකු මෙන් මුළු රුසියාව පුරා විසිර ඇති සෙන්සර් ජාලයක් network of sensor ඔස්සේ පරිසරය නිරීක්ෂණය කිරීම ආරම්භ කරනවා. ඒ වගේම මේ සෙන්සර් මගින් ප්‍රධාන කරුණු කිහිපයක් නිරන්තරයෙන් සොයා බලනවා. පොළව යට සිදුවන භූකම්පන තරංග මේවා න්‍යෂ්ටික පිපිරීම් හඳුනා ගැනීමට සහාය වෙනවා. වායුගෝලයේ විකිරණ මට්ටම එකවරම ඉහළ යාම මේවා න්‍යෂ්ටික පිපිරීම් නිසා ඇතිවන වායුගෝලීය පීඩනයේ ක්ෂණිකව වෙනස් වීම හඳුනා ගන්නවා වගේම අවසාන වශයෙන් රුසියානු ප්‍රධාන හමුදා මූලස්ථාන සමග පවතින sannivedana ජාලයන් එකවර බිඳ වැටීමත් මෙමගින් හඳුනා ගන්නවා. ඉතින් මේ සෙන්සර් මගින් රුසියානු භූමිය තුල න්‍යෂ්ටික පිපිරීම් සිදු වී ඇති බව තහවුරු කරගෙන ඒ සමගම රුසියානු නායකයන් සමග පවතින සියලුම sannivedana මාර්ග විසන්ධි වූ බව මේ පද්ධතිය වටහා ගත්තොත් පද්ධතිය ස්වයංක්‍රීයව නිගමනය කරනවා රටේ නායකයන් සියල්ලම විනාශ වී අවසන් කියා. මේ අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන මෘදුකාංග මගින් කලින් සකස් කරන ලද නිශ්චිත කාලයකට පසුව විනාඩි 15 සිට පැයක් දක්වා කාලයක් පද්ධතිය විසින් අවසාන මාරාන්තික පියවර තබනවා. ඉතින් මේ අනුව සංඥාව ලැබුණු සැනින් සයිබීරියාවේ සහ අනෙකුත් ප්‍රදේශවල පොළොව යට සංගවා ඇති සියලුම සිලෝස් සබ්මැරින් සහ ජංගම රොකට් දියත් කරන රථ කිසිදු මිනිස් මැදිහත් වීමකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා ඇමරිකාව සහ නේටෝ රටවල් ඉලක්ක කරමින් තත්පර ගණනක් ඇතුළත රුසියාව සතු න්‍යෂ්ටික මිසයිල් සියල්ලම මුදා හරිනවා. මේ මුළු පද්ධතියේම හදවත නැතහොත් ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ කොහෙද? බටහිර ඔත්තු සේවා සහ
චන්ද්‍රිකා දර්ශනවලට අනුව මේ පිහිටලා තියෙන්නේ උතුරු යූරල් කඳුකරයේ පිහිටි කමෙන් කන්ද යටයි. අඩි 1000කට වඩා ඝනකම් ඇති සන්නද්ධ කළුගල් තට්ටුවකට යටින් තමයි මේ මධ්‍යස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රසිද්ධ මාධ්‍යවේදී ඩේවිඩ් හොෆ්මන් පවසන පරිදි සීතල යුද්ධයේ පැවති සමයේ ලෝකයේ ආරක්ෂිතම සහ ශක්තිමත්ම බංකරය මෙයයි. මෙහි ප්‍රධාන පාලන කොටස ගෝලාකාර හැඩයකින් යුක්තව පොළව අභ්‍යන්තරයේ නිර්මාණය කර තිබෙනවා. චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයන්ට අනුව 2003 සහ 2014 වර්ෂ අතර මේ බංකරයට අලුත් ඇතුල්වීමේ මාර්ග ඉදි කරමින් ඒ විශාල ලෙස පුළුල් කර තිබෙනවා. එයින් පැහැදිලි වෙන්නේ රුසියාව අදටත් මේ පද්ධතිය අතහැර දමා නැති බවයි. අද වන විට රුසියාව සතුව ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අභිගබඩාව පවතිනවා. ඒ කියන්නේ ක්‍රියාකාරී මට්ටමේ පවතින න්‍යෂ්ටික මිසයිල් 1710ක් සහ සමස්ත වෝහෙඩ් 5580ක් පමණ රුසියාව සතුයි. මෑතකදී රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙඩිවදේව් පවා බටහිර රටවලට අනතුරු අගවමින් ප්‍රකාශ කළේ රුසියාවේ ඩෙට්ටෑන් පද්ධතිය ගැන බිය වෙන ලෙසයි. ඒ වගේම ආරක්ෂක විශ්ලේෂකයන් විශ්වාස කරන්නේ වර්තමානයේදී මේ පද්ධතිය කෘත්‍රිම බුද්ධිය නැතිනම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු සයිබර් ආරක්ෂක පද්ධති සමග ඒකාබද්ධ කර ඇති බවයි. අනික විවේචකයින් පවසන්නේ මේ පද්ධතිය හරහා මිනිස් වර්ගයා Tamanගේ අවසාන ඉරණම තීරණය කිරීමේ අයිතිය පරිගණක කේතවලට පවරා ඇති බවයි. මේ අනුව තාක්ෂණය කෙතරම් දියුණුවත් එහි 0.01ක හෝ වැරදීමක් සිදුවීමේ ඉඩකඩක් පවතිනවා. අනික කෘත්‍රිම බුද්ධියට දේශපාලනය හෝ මානුෂීය හැඟීම් තේරෙන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක වෙන්නේ එහි ඇති ප්‍රෝග්‍රෑමින් අනුවයි. ඉතින් අවසාන වශයෙන් ඩෙඩ් හෑන්ඩ් යනු සීතල යුද්ධයේ පරණ දායාදයක් පමණක්ම නෙවෙයි. ඒ මිනිසා විසින් Tamanගේම බෙල්ලට තබාගෙන සිටින මාරාන්තික කඩුවක් වගේ. ඇත්තරම ඩෙඩ් හෑන්ඩ් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේ වගේ ස්වයංක්‍රීය න්‍යෂ්ටික මිසයිල් පද්ධතියක් මිනිස් වර්ගයාගේ ආරක්ෂාවට අවශ්‍යයි කියලා ඔයාලා හිතනවද? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේම ලෝකයේ රහසිගත යුද්ධ තොරතුරු සහ විද්‍යාත්මක වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.